කාලයක් යන්න හරි ආසාවෙන් බලාගෙන හිටපු ඒත් යන්න බැරි වෙච්ච හරි ලස්සන රටක් බලන්න තමයි අපි අද යන්නේ. හායි කොහොමද ඉතින් ඔයාලට? මම බිමාෂා. ඉතින් ඔන්න අද අරන් එන්නේ හරිම ආසාවෙන් මං දැකපු යන්න හිතාගෙන හිටපු හරි ලස්සන රටක් නගරයක් බලන්න. ඉතින් අද ගමන මම තනියම නෙමෙයි යන්නේ. අපි 4 දෙනාත් එක්කම හරිම පුංචි දවස් 4ක පොඩි ටුවර් එකක් තමයි යන්නේ. ඉතින් අපි ගත්තේ බජට් ෆ්ලයිට් එකක් පැය 4 විනාඩි 35ක ජෙට්ස්ටාර් ෆ්ලයිට් එක. ඉතින් අපි හරි පරිස්සම් වුණා බර ගෙනියද්දි. මොකද අපේ චූටි ඉන්නවා. ඉතින් එයත් එක්ක ලොකු බර ප්‍රමාණයක් අරන් යන්න බෑ. ඉතින් අපි බජට් ෆ්ලයිට් එකක් නිසාමත් කිලෝ 7කට වඩා අඩුවෙන් තමයි අපේ බෑග් 4ම පැක් කරගත්තේ. සහ අපි එනකොට වැඩිපුර කිලෝ 20ක් ඇඩ් කරගත්තා අපේ ටිකට් එකට. මේ ඉන්නේ අපේ චූටියා. එයාට පොඩක් අප්සෙට් ගියා රෑ හින්දා. එකපාරට ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරද්දී ඒත් ටික වෙලාවකට පස්සේ එයාගේ සුපුරුදු රිද්මේටම ආයෙම ආවා. ඉතින් මේ තියෙන්නේ බාලි එයාපෝට් එකට අපි ලෑන්ඩ් කරලා මේ අපේ තාත්තිය අතින් කටින් එල්ලන් යනවා. මං වීඩියෝ කරගෙන යන හින්දා මගේ බෑග් එකත් එයා අරන් යන්නේ. මේ තියෙන්නේ බාලි වල ඩෙම්පස කියන එයාපෝට් එක හරිම ලස්සනයි. අපි ලංකාවේ පෙරහැරක වයිබ් එක තියෙන්නේ. මේ ජාතිකයන් හින්දු ජාතිකයන්. ඉතින් මේ තියෙන්නේ අපි ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න ගිහිල්ලා අපිට හරි ඉක්මනට ඉමිග්‍රේෂන් ක්ලියර් කරගන්න පුළුවන් වුණා. මොකද අවුරුදු 5ට අඩුවෙන් අපේ චූටිත් අවුරුදු 60ට වැඩියෙන් අපේ තාත්තත් හිටපු හින්දා. ඉතින් හරි ඉක්මනට ඉමිග්‍රේෂන් ක්ලියර් කරගෙන මේ අපි ඉන්නේ බාලි එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී ඒරියා එකේ. ඉතින් මේ වෙල්කම් ටු පැරඩයිස් කියලා පටන් ගන්න තැන ඉඳලා අපි එළියට යනකම්ම බාලි වලට අපිට ගෙනියන්න පුළුවන් එක එක ජාතිය ස්විනියර්ස් ජාති තියෙනවා. ඉතින් අපි එතන නැවතුනේ නැහැ. අපි කෙලින්ම එළියට ආවා අපේ දවස් 4ක ඉදිරි දවස් 4 ගමන් සහායකව හොයාගෙන. ඉතින් මෙන්න මේ විදිහට ඇවිදගෙන යනකොට අපේ ගමන් සහායකව අපි හොයාගත්තා. ඉතින් එළියට එනකොටම මේ දවස්වල ඔෆ් සීසන් සහ හරියට වැස්ස හවස් කාලේ. ඉතින් හරියට වැස්ස තිබුණා. ওই විදිහට අපි ඉතින් අපේ ටුවර් ගයිඩ් හොයාගෙන අපි ඊළඟට කරපු පළවෙනිම වැඩේ තමයි සිම් එකක් සහ සල්ලි එක්ස්චේන්ජ් කරගත්ත එක. ඉතින් අපේ ට්‍රැවල් ගයිඩ් අපිව දැනුවත් කරලා තිබුණා එයාපෝට් එකෙන් සල්ලි මාරු කරගන්න එපා සහ සිම් එකක් ගන්න එපා. ඊට වඩා හොඳ පැකේජ් එකක් එයා එළියෙන් අපිට අරන් දෙන්නම් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි සිම් එක ගත්තේ. මේ තියෙන්නේ අපිට ජෙට්ස්ටාර් එකෙන් සජෙස්ට් කරපු හොටෙල් එක. හැබැයි අපි ඒත් එක්කම සජෙස්ට් කරා විතරක් නෙමෙයි මම රේටින්ග්ස් එහෙම බලද්දී ගොඩාක් ට්‍රැවලර්ස් ලාගෙන් 4.8 වලට වඩා ඉහළ රේටින්ග්ස් තිබුණ හොඳ බජට් හොටෙල් එකක් මේක. අපේ බජට් එකටත් ගැලපෙන. තාත්තට ගත්තේ අපි ඩබල් බෙඩ්රූම් එකක්. ඉතින් ලොකු ෆැසිලිටීස් නැති වුණාට අවශ්‍ය හැමදේම හරි පිරිසිදුවට ඉතාමත් හොඳට නීට් එකට තිබුණා. ඉතින් අපිට ගත්තේ ට්‍රිපල් බෙඩ්රූම් එකක් චූටිත් ඉන්න හින්දා. මේ තියෙන්නේ හොටෙල් එකේම පල්ලෙහා තට්ටුවේ තියෙන ඉටාලියන් රෙස්ටුරන්ට් එක. අපි හොටෙල් එකට එනකොට රෑ 11ත් පහුවෙලා ඉතින් ඇරලා තියෙන එකම හොටෙල් එක තමයි මේක. ඉතින් අපි මේකෙන් wood fire pizza ගත්තා, පාස්තා ගත්තා. මේ පාස්තා ඩෝ එකෙන් හදලා තියෙන පුංචි ස්නැක් එකක්. ඉතින් ෆ්ලයිට් එකේ පැය 5මාරම හැරගෙන ආපු අපේ චූටියා වොෂ් එකක් දාපු ගමන් හොඳට නිදාගත්තා. ඉතින් අපි කාලා ඉවර වෙනකනොත් චූටියා නිදි. මේ තියෙන්නේ wood fire pizza restaurant එකක්. පියෝ ඉතාලියන් රෙස්ටුරන්ට් එකක්. ඉතින් ඇත්තටම ඕස්ට්‍රේලියාවේ වියදමුත් එක්ක කියන්නේ ෆුඩ්ස් වල ගණන් එක බලනකොට ඇත්තටම හරිම සේම් ප්‍රයිස් තමයි මේ වගේ රෙස්ටුරන්ට් වල යන්නේ.
ඉතින් අපි මේ ඩිනර් එක අරගෙන චූටි වෙක්ක එළිය ඇතුළට ආවා එළියේ ඉඳලා හොටෙල් එකේ. ඉතින් අපි පල්ලෙහා සුපර් මාකට් එකෙන් කොයින් බිස්කට් වගේක් අරගත්තා. ඔන්න දැන් තමයි යා නැගිටලා තියෙන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ බාලි ඉන්දුනීසියා ටුවර් එක ස්ටාර්ට් උනේ. ඉතින් අපි මෙහි තව දවස් 4ක් ඉන්න බලාපොරොත්තු වෙනවා. අපිත් එක්ක යමු ඇවිදිමු. ඉන්නම්